මාදල් දීවර ගැටලුවට අදාළව ට්‍රැක්ටර් යොදා විංචි යොදා දීවර කර්මාන්තය සිදු කරනවා. ඒට අදාළව අමාත්‍යාංශය වශයෙන් අපි අදාළ කණ්ඩායම් වලින් අපිට තියෙන වාර්තාවට අනුව මේක මාදල් කර්මාන්තයේ මෙසේ කිරීම නොගැලපේ කියන එක තමයි අමාත්‍යාංශයට දීලා තියෙන නිර්දේශයන්. ඒ නිර්දේශයන්ට අනුව තමයි දැනුම් දීම කරේ ට්‍රැක්ටර් හා විංචි භාවිතා කරන්න එපා. HNB Finance ස්ථාවර තැන්පතු දැන් මාසයකට ස්ථිර තැන්පතු සඳහා 14%ක ආකර්ෂණීය පොලිස්. සුපුරුදු පරිදි සම්ප්‍රදායික ක්‍රමයට මාදල් කර්මාන්තය කරන්න. ඒකට අදාළව අපි මාදල් කර්මාන්තයට අදාළව අද උදෑසනත් මාදල් දීවර කාර්මිකයන්ගේ සංගමේ විංචි යොදා ගන්න අය නෙවෙයි අයත් සමග සාකච්ඡා කරා. එයාලගේ මාදල් දීවර තොටුපළවල් වල ගැටලු සාකච්ඡා කරා. අදාළ ආයතන වල මේ ප්‍රධානීනුත් ඒ අවස්ථාවට ගෙන්නුවා. අපි මේ ප්‍රශ්න ගැටලු විසඳන්න අපි මැදිහත් වෙනවා. නමුත් ට්‍රැක්ටර් හා විංචි යොදාගෙන කරන මාදල් දීවර කර්මාන්තයේ දීවර සහෝදරුන්ට අපි කියන්නේ මේ ක්‍රමයේ අත්හරින්න. ඔයාලා සුපුරුදු පරිදි මාදල් කර්මාන්තේ නියැලෙන්න. අපි සම්පූර්ණයෙන්ම අද උදෑසන ආපු ඒ දීවර මාදල් දීවර තොටුපළවල් වල ප්‍රශ්න ගැටලු විසඳන්න අපි මැදිහත් වෙන මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරා. ඒ හා සමානව අපි අමාත්‍යාංශයෙන් අපි රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කළා අදාළ උදව් සියල්ලම ලබා දෙනවා අපි. මේක දැන් ගාල්මෝදර රැඳී සිටින දීවර ජනතාව කියලා තියෙනවා මේ නඩු කොහොම ඉවත් කරගන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් එහෙම වුණොත් ඔබතුමාලා ගන්න පියවර මොකක්ද අමුතුව? ඒ දීවර සහෝදරු පිරිස අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරලා තිබුණා. අපි ඒ නිසා ඒ රිට් පෙත්සම සලකා බලනකම් අපි බලාගෙන හිටියා. නමුත් ඔවුන් යෝනෝ කිරිපත් කොටින් මුලින් රුපියල් මිලියන 9.8ක් ගෙවා ඉතිරිය පොලි රහිතව එවන්න ප්‍රයිම් ගෲප්. නඩුව ඉල්ලාස් කරගන්නව නම් අපිට ගන්න තියෙන අදහස තමයි මේ සම්බන්ධව තොරතුරු වාර්තා සපයන්නේ. මේ දීවර කර්මාන්තයට මේක ගැලපෙන්නේ නැහැ කියන එක කරුණු ප්‍රකාශ කරන්නේ අපේ දීවර දෙපාර්තමේන්තුවට නාරා ආයතනයක විද්‍යාත්මක පරීක්ෂණ ඉදිරිපත් කළ තියෙන 2015 වර්ෂයේ ඉඳලා. නිසා අපි කියන්නේ අපේ රටේ තිරසර සංවර්ධනය වෙනුවෙන් දීවර කර්මාන්තයේ තිරසර පැවැත්ම වෙනුවෙන් අපි මේ කටයුත්ත කරන්නේ. අපිට තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. දැන් ඔබතුමාලා මේ ක්‍රියාත්මක කරන්නේ අලුත් නීතියක්ද නැත්නම් ඔබ මේ පැවති නීතියද මේ බලාත්මක කරන්නේ? පෙර පැවති නීතිය. මේ නීතියට මේ තියෙන්නේ දීවර මාදල් දීවර කර්මාන්තයේ ගැසට්. Power your growth with high interest rates from DFCC Bank long-term fixed deposits. ආවරණයෙන් නොදෙවෙනි. මගේ එයාටෙල් ජීවිතයට සුබ සම්බන්ධයක්. එකක් මගින් මාදල් දීවර පාඩු. ඒකට කියන්නේ මාදල් දීවර පාඩුනේ වෙන් කරලා තියෙන්නේ. මාදල් දීවර කර්මාන්තයේ රැකිය යුතු කොන්දේ සඳහන් කරලා තියෙන්නේ පැරණි මීට පැරණි වසර ගානකට පැරණි අදාළ ගැසට් එකක් මගින් ඒක නිර්දේශ කරලා තියෙන්නේ. ඒ නිර්දේශයන්ට පරිබාහිරව තමයි 2015 මේ කටයුත්ත කරේ. 2015 නාරා වාර්තාවෙත් තියෙනවා. 2019 නාරා වාර්තාවෙත් තියෙනවා. මේ කටයුත්ත කරන්න දෙන්න එපා මෙහෙම කියලා. එවැනි දේවලුත් අභිබවල තමයි මේ කටයුත්ත කරගෙන ආවේ. නිසා අනාගතය ගැන හිතලා මේ තීන්දුව ගත්තේ.